රිවර් ව්‍යාපෘතිය මොනරාගල සහ අම්පාර දිස්ත්‍රික්කවල රබර් ගොවීන් 6000කට තිරසාර ගොවිතැන් ක්‍රම ප්‍රවර්ධනය කරමින් සහ ඔවුන්ගේ ආදායම වැඩිකර ගැනීමට අමතර ආදායම් අවස්ථා සොයා බැලීමට දිරිමත් කරයි. මේ සඳහා ශ්‍රී ලංකාවේ සහ විදේශයන්වල ජාත්‍යන්තර මට්ටමේ විශේෂඥයින් සුවිශේෂී වැඩසටහනක් නිර්මාණය කර ඇත. ඇත්තටම පාන්දර 3:00 විතර වෙනකොට මම අවදි වෙනවා. 3:00ට අවදි වුණායින් පස්සේ මගේ නෝනා පාන්දර නැගිටලා මට තේ එකක් එහෙම හදලා දීලා රබර් වගාවට මට අවශ්‍ය ඇඳුම් පැළඳුම් ටික ලං කරලා දීලා මම උදේ පාන්දර 4ට කිරි කැපීම ආරම්භ කිරීමට මම බහිනවා. මම ඩෙබ්ලියම් ජයසේන මම බඩල් කුමර අතල ප්‍රදේශයේ ජීවත් වෙන්නේ 2008 වසරේදී තමයි මේ රබර් වගාව ආරම්භ කරේ. දෙදස් 4 තමයි රබර් වගාවට ආවේ. ඒ කාලේ මේ අපිට පැලගණ්ඩත් ගොඩක් අපහසුයි. අක්‍රේට පැළගත්තේ රබර් ඔෆිස් එකේ ගිහලා නිදාගෙනත් ඉඳලා. මොන දුන්න ප්‍රශ්නයක් තමයි මේ අවුරුද්දක් හමාරක් කපාගෙන යනකොට රබර් ගස්වල කිරියෙන්නේ නැහැ. සමහර ගස්වල එක පැත්ත කපනකොට අනිත් පැත්ත කිරියෙන්නේ නැහැ. අක්කර 3:00මාරක් විතර මම වගා කරලා තියෙනවා. මම දැන් අවුරුදු 8ක් 9ක් විතර වගේ කිරියස්සන් ලබා ගන්නවා. අපිට තිබුණේ රබර් වගාව සාමාන්‍ය මට්ටමින් කරගෙන ගියත් නමුත් රබර් ගහක වෙට්ටුව සැකසීමේදී මේ පටි පැතිමාක් කිරීමේදී ඒ ගැටලු ගොඩක් අපිට මුහුණ දීලා හිටියේ. රබර් වගාව ආරම්භයේදීම මමත් මගේ මහත්තයාත් දෙන්න එකතු වෙලා තමයි පැල සිටවන කාලේ ඉඳන් කිරි කපන වයස වෙනකන් අපි දෙන්න රබර් කර්මාන්තය කරගෙන ගියා. ඒත් කරගෙන යනකොට ඒකේ වැරදි ක්‍රමවේදයක් අනුව තමයි අපි ඒවා සම්පූර්ණයෙන්ම වැඩ කටයුතු කරේ. ඒ අතරතුරදී මිචලින් ආයතනයෙන් අපිට ගොඩාක් පුහුණු වැඩසටහන් වගේකට අපි යොමු කරලා දින ගණනාවක් අපිව දැනුවත් කරා. රබර් පැලේ සිටවලා ඒ හිටවන ක්‍රමය, ඊට පස්සේ පොහොර යොදන ක්‍රමය, ඒ හැම එකක්ම ඊට පස්සේ කිරි කපන ක්‍රමය දක්වාම එයාලා අපට පුහුණු වැඩසටහන් කරා. මගේ පළවෙනි දුව නිසින් කරනවා. දෙවෙනි එක්කන දැන් උසස් පෙළ හදාරුව රැකියාවක් කරන්නේ. ඒ දුවලා දෙන්නටම මට නිවාස දෙකක් තනලා දෙන්න හැකියාව ලැබුණා මේ රබර් වගාව නිසා. අපිට හරි අවබෝධයක් තිබෙන්නේ මේ රබර් වගාව පිළිබඳ මේ කැපීම එහෙම සම්බන්ධව. අපිට පසු කාලීන තමයි මිචලින් ලංකා ආයතනය හරහා හොඳ අවබෝධයක් ලබා දුන්නා. ඒ කියන්නේ තව දෙයක් තියෙනවා. අපි මේ කිරිපිහිය මුවහත් කරන ආකාරයත් අපි වැරදි විදිහට තමයි ඒක කරලා තියෙන්නේ. මිචලින් ආයතනයෙන් යාපු නිලධාරීන් මඩුලෙන් අපිට ඒකත් හරි ක්‍රමයට කිරිපිහිය මුවහත් කරන්නත්, කිරි කැපුම් දාන විදිය, ගස් මාක් කරන ඒ සෑම දෙයක්ම අපිට දැනුවත් කරලා ඒවා අපිට කියන්නේ වචන වලින් විතරක් නෙමෙයි අපේ දෑත් වලින් ඒවා කරලා මෙහෙම කරන්න කියලා අපේ දෑත් වලින් උත් ඒවා කරන්න මෙහෙම කපන්නේ කියලා අපටත් ඒවා ක්‍රියාකාරකම් වලින් යොදවලත් ඒ දේවල් අපට උගන්වනවා.
අවසාන වුණට මටම හිතුණා මේ පුහුණු වැඩසටහන මේට අවුරුදු 10කට විතර කලින් කරා නම් අපේ තවත් පරම්පරාවක් මේ රබර් ගහෙන් යැපෙන්න පුළුවන් කියන මට්ටම. මේ රිවර් ප්‍රොජෙක්ට් එක කියන්නේ ඇත්තටම ශ්‍රී ලංකා රජයත් ප්‍රංශ රජයත් සමග ඇතිවෙලා තියෙන ගිවිසුමක්. එතෙන්දී ඔවුන් සහ ලෝම් කියන ආයතන දෙකම මෙතෙන්දී අපිත් එක්ක සම්බන්ධ වෙනවා. ඔවුන් ඔබට ඔබගේ ඉඩමට එනවා. ඔවුන් ඔබට උපදෙස් දෙනවා මෙන්න මේ නිර්දේශ කරන්න කියලා. එතකොට මෙන්න මේ අවස්ථාවේදී තමයි අපිට මේ රිවර් ප්‍රොජෙක්ට් එක කියන එක වැදගත් වෙන්නේ. ඔවුන් බද්ධ වෙනවා මොන්රාගල ප්‍රදේශයේ රබර් වගාකරුවන් සමග. මෙන්න මේ අපි ලබා දෙන තාක්ෂණික දැනුම කොහොමද ඔවුන් වෙත ගෙනියන්න ඔවුන් අපට සහයෝගය ලබා දෙනවා මෙතෙන්දී. තාක්ෂණික දැනුම ඒගොල්ලන්ට ලබා දෙනවා. මේවා ප්‍රායෝගිකව ඒගොල්ලන්ට පුහුණු කිරීම, ඒගොල්ලන්ගේ දැනුවත්භාවය වැඩි කරන්න උත්සාහවන්ත වෙනවා. එතකොට මෙතනදී රබර් පර්යේෂණ ආයතනයත් රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවත් මේත් එක්ක සම්බන්ධ වෙනවා. ගොවීන්ට මේට අමතරව විශේෂ වාසියක් අත්කර ගන්න පුළුවන්. මොකද මේ රබර් වගාවත් එක්ක තවත් අනුමතර භෝග, ඒ කියන්නේ අතුරු භෝග වගාවක් විදියට කරගෙන යන්න පුළුවන්. ඒක ඇත්තටම රබර් වගාවේ අපරිණත කාලේ වගේම රබර් වගාවේ පරිණත කාලෙත් අපි එක එක භෝග වර්ග හඳුන්වලා දීලා තියෙනවා. ඉතින් අවුරුදු 30ක් විතර මේ වගාව පවත්වාගෙන නඩත්තු කරගෙන අස්සන නෙලාගෙන යනකොට ඔබට මේ රබර් කියන වටිනා පොතේ තියෙන සමහර කරුණු කාරණා අමතක වෙලා තියෙනවා කියලා අපිට දැනෙනවා. ශේෂ්ත්‍රය ඇවිදිනකොට අපි දකින දේවල් එක්ක සමහර වැරදි අතපසුවීම් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේ අතපසුවීම් නිවැරදි කරගන්න තාමත් ප්‍රමාද නැහැ. ඉතින් රිවර් ව්‍යාපෘතිය හා සම්බන්ධ වෙලා මේ තාක්ෂණික කරුණු කාරණා දැනුවත් වෙලා මේ අමතක වෙච්ච පිටු ටික නැවත කියවාගෙන මතක් කරගෙන වෙන කිසිම දෙයක් නොකර ආදායම වැඩි කරගන්න, අස්සන්න වැඩි කරගන්න, අපේ අත්දැකීම් බෙදා ගන්න රිවර් ව්‍යාපෘතිය හා සම්බන්ධ වෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. මෙම ව්‍යාපෘතිය ප්‍රධාන හවුල්කරුවන් 3 දෙනෙකු විසින් ක්‍රියාත්මක කරනු ලබයි. මිචලින් ලංකා උසස් රබර් නිෂ්පාදන ශිල්පීය ක්‍රම හඳුන්වා දෙයි. ලෝම් නව්‍ය අන්තර්භෝග ක්‍රම සංවර්ධනය කරයි. සාපා කුඩා වතු හිමියන්ගේ ගොවිතැන් වැඩසටහන් සහ ඩිජිටල් විසඳුම් සඳහා විශේෂිත වූ ප්‍රංශය පදනම් කරගත් සමාජ ව්‍යවසායකයෙකි. ආරම්භ කරලා දැනට වසර 17ක් වගේ කාලයක් මිචලින් ලංකා ආයතනයත් එක්ක සම්බන්ධ වෙලා මම රබර් සීට් හදලා ඉරලා ඒ රබර් සීට් වලින් සීට් ඒ ආයතනයට විකුණන්නේ කාලයක් ඇත්තටම අපට අවශ්‍ය මිල තිබුණේ ක්‍රමෙන් දැන් මිල වර්ධනය වෙලා මේ වෙනකොට නම් මිල හොඳ තත්ත්වයේ තියෙනවා. ව්‍යාපෘතිය යටතේ හඳුන්වා දෙනවා යම් ඇප් එකක් වගේ අතේ තියෙන ස්මාර්ට් ජංගම දුරකථනය ඔස්සේ සම්බන්ධ කරගන්න පුළුවන්. ඒ තාක්ෂණික කරුණු කාරණා ඔස්සේ පිවිසෙන්න පුළුවන් ෂණික මෙවලම. ඉතින් මේකත් ඔබට ඉදිරියේදී සම්බන්ධ වෙන්න පුළුවන්. රිවර් ව්‍යාපෘතියට සම්බන්ධ විශේෂඥයින්ගෙන් ප්‍රායෝගික පුහුණුවක් ලැබෙන අතර ඩිජිටල් මෙවලම් සහ සම්පත් වෙත ප්‍රවේශවීමට ජංගම දුරකථන යෙදුම් භාවිත කළ හැකි අතර එමගින් ඉගෙනීම සහ සහාය සැමට ලබාගත හැකිය. What makes very specific this project of River is that it's really a public-private partnership in which we have gathered the Sri Lankan government with the Ministry of Plantation, the Rubber Development Department, the Rubber Research Institute of Sri Lanka,
but also the French government, which supported this project. We have worked with Michelin Group at HQ level and as well as with Michelin Lanka. We have worked with Sri Lankan researchers and French researchers, Sri Lankan and French universities, Sri Lankan civil society organizations. And all this coalition is moving on for the benefit of the rubber farmers. Our intention is that it's a first step, and if ever we can prove that this project is successful, we would like to extend it to more farmers in the rubber industry, and why not in other value chains that produce agricultural commodities. Enna apiteke ekatuvena. Bohomi suti.